හරි පුතේ. අපි කලින් වීඩියෝ එකකදී කතා කරා ඔයාලට මතක ඇති. ඔයා බලලා බැලුවේ නැත්නම් උඩ තියෙනවා බලන්න වීඩියෝ එක. කලින් වීඩියෝ එකකදී කතා කරා ආහාර ජීර්ණ පද්ධතියේ කොටස් ටික නම් කිරීම ගැන. දැන් මේ වීඩියෝ එකේදීවත් එක මම කතා කරනවා පුතේ ආහාරවල රසායනික ජීර්ණය කියන කොටස ගැන. හරි. අපි ඉක්මනට බලමු කොහොමද ආහාරයක් රසායනික ජීර්ණය වෙන්නේ කියලා. ඔයා දන්නවා ආහාරයක් රසායනිකව ජීර්ණය වෙනවා කියන්නේ කාබෝහයිඩ්‍රේට් ටික මොනොසැකරයිඩ් බවට පත් වෙන්න ඕනේ. ප්‍රෝටීන ටික ඇමයිනෝ අම්ල බවට පත් වෙන්න ඕනේ. ලිපිඩ ටික මේද අම්ල හා ග්ලිසරෝල් බවට පත් වෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි ආහාරය සම්පූර්ණයෙන් ජීර්ණය වෙලා ඉවරයි කියන්නේ. ඒ කියන්නේ ජීර්ණයේ අන්තඵල නිර්මාණය වෙලා ඉවරයි කියලා කියන්නේ. හරි. අපි බලමු කොහොමද වෙන්නේ මොන එන්සයිම මගින්ද කොහේද මේ කතාව වෙන්නේ කියලා. රයිට්. කොහොම හැමෝම මේ බෝඩ් එක දිහා බලන්න. පුතේ මම ඔයාලට පේනවා මේක ලස්සන ලියලා තියෙනවා. පළවෙනි එක තමයි මුඛය. පුතේ මුඛයේදී ආහාරවල තියෙන පිෂ්ඨය තියෙනවනේ. පිෂ්ඨය මොනවා බවට පත් වෙනවද? මෝල්ටෝස් බවට පත් වෙනවා. පැට්ටෝ පිෂ්ඨය මෝල්ටෝස් බවට පත් කරන එන්සයිමය තමයි ටයලින්. එහෙම නැත්නම් එයාට තව නමක් කියනවා කේට ඇමයිලේස් කියලා. හරි. ටයලින් වලින් පිෂ්ඨය මෝල්ටෝස් බවට පත් කරනවා. පුතේ පිෂ්ඨය කියන්නේ පොලිසැකරයිඩයක්, මෝල්ටෝස් කියන්නේ ඩයිසැකරයිඩයක්. දැන් මෙතනදී වෙලා තියෙන්නේ පුතේ පොලිසැකරයිඩය ඩයිසැකරයිඩයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ මේක සම්පූර්ණ ජීර්ණයක් නෙමෙයි. ඒ කියන්නේ සර් සම්පූර්ණ ජීර්ණයක් වෙන්න නම් පුතේ පොලිසැකරයිඩය මොනොසැකරයිඩයක් බවට පත් වෙන්න ඕන. මොකද මොනොසැකරයිඩ ටික තමයි රුධිරයට උරා ගන්න පුළුවන්. හරි. හැබැයි මෙතනදී වෙලා තියෙන පිෂ්ඨය මෝල්ටෝස් බවට පත් වෙලා එහෙනම් මේ වගේ ජීර්ණයකට අපි නමක් කියනවා අර්ධ ජීර්ණයක් කියලා. එහෙනම් මෝල්ටෝස් කියන්නේ අර්ධ ජීර්ණ ඵලයක්. අර්ධ ජීර්ණ ඵලයක්. හරි. ඊට පස්සේ ඔය කැම ටික අන්න ස්රෝතයේ දිගේ එනවා දරුවෝ ආමාශයට. ආමාශයෙන් ස්‍රාවය කරන ආමාශයක යුෂය. ඔය ආමාශයක යුෂයේ තියෙනවා හයිඩ්‍රොක්ලෝරික් අම්ලය තියෙනවා, පෙප්සින් කියන එන්සයිමය තියෙනවා. හයිඩ්‍රොක්ලෝරික් අම්ලය මගින් කරන්නේ ආමාශයේ තියෙන කැම වලට අම්ලිකතාවයක් ලබා දෙනවා වගේම තමයි පෙප්සින් කියන්නේ අක්‍රීය තත්වයේ තියෙන එන්සයිම. ඔය අක්‍රීය පෙප්සින්ව සක්‍රිය කරලා වැඩක් ගන්න පුළුවන් තත්ත්වයට පත් කරන්නේ අන්නේ තියෙන හයිඩ්‍රොක්ලෝරික් අම්ලය මගින්. හරි. ඊට පස්සේ වෙන්නේ ආහාරයේ තියෙන ප්‍රෝටීන මත පෙප්සින් ක්‍රියා කරලා මොනවා බවට පත් වෙනවද? පොලිපෙප්ටයිඩ් බවට පත් වෙනවා. අන්න මේ බලන්න. ප්‍රෝටීනයක් සම්පූර්ණයෙන් ජීර්ණය වුණා නම් පුතේ ඇමයිනෝ අම්ලයක් බවට පත් වෙන්න ඕනේ. මොකද ප්‍රෝටීන එක කුඩාම එකක ඇමයිනෝ අම්ලය. හැබැයි දැන් මෙතනදි වෙනවා තියෙන්නේ ප්‍රෝටීනය මොකක් බවට පත් වෙලා පොලිපෙප්ටයිඩයක් බවට පත් වෙලා. ඒ කියන්නේ පුතේ මේකත් පූර්ණ ජීර්ණයක් නෙමෙයි. මේකට කියන්නේ මොන ජීර්ණයක් කියලා? අර්ධ ජීර්ණයක් කියලා. හරි. එහෙනම් මෙතනදී උනේ අර්ධ ජීර්ණයක්, මෙතනදී උනේ අර්ධ ජීර්ණයක්. ඊට අමතරව තව චූටි දෙයක් කියනවා ආමාශය ගැන. අපේ නැති ලදරුවන්ගේ ආමාශයක විශේෂ තියෙනවා පුතේ එන්සයිමයක් රෙනින් කියලා. එයාගෙන් කරන්නේ කිරි කැටි ගැසීම. ඒ කියන්නේ පොඩි උඹන කිරි තියෙනවනේ. කිරි කැටිදි බවට පත් කිරීම තමයි රෙනින් එන්සයිමෙන් කරන්නේ. හරි. ඊට පස්සේ ඔය කැම ටික ටික තල්ලු වෙනවනේ ග්‍රහණියට. ඔයාලට මතක නම් ග්‍රහණීය මෙන්න මේ වගේනේ තිබ්බි ග්‍රහණීය. ඒ බලන්න. මෙන්න මේ වගේනේ තිබ්බේ. ඉතින් අන්න ස්රෝතය තියෙනවා. පොඩියට අඳිනවා මම රූපය ඇඳලා තියෙන්නේ කලින්. ආමාශය ඔන්නෝම තමයි ග්‍රහණීය. ඔය ග්‍රහණී නැම්මේ තියෙන අවයවයක් අග්න්‍යාශය. හරිද? පැහැදිලිනේ. දැන් මෙන්න මේ අග්න්‍යාශයෙන් ස්‍රාවය වෙන අග්න්‍යාශයක යුෂය සෙට් වෙනවා මෙන්න මෙතන ග්‍රහණියට. හරිද? පුතේ මම මෙතන අග්න්‍යාශය කියලා ලියලා තිබ්බා කියලා වරදවා තේරුම් ගන්න එපා. හරිද? මෙතනදී මම කියන්නේ අග්න්‍යාශය ඇතුළට කැම ගිහිල්ලා අග්න්‍යාශය ඇතුළේදී කැම ජීර්ණය වෙනවා කියලා. එහෙම වෙන්නේ නැහැ. හරි? අර අග්න්‍යාශයෙන් එන එන්සයිම ටික සෙට් වෙනවා ග්‍රහණියට. එතකොට කැම ජීර්ණය වෙන්න ගන්නේ ග්‍රහණියේද? ඔව් ග්‍රහණියේම නෙමෙයි ග්‍රහණිය ඉඳන්ම ජීර්ණය වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ග්‍රහණීය කියන්නේ ඇත්තටම ශුද්ධාන්ත්‍රයේම කොටසක්. ශුද්ධාන්ත්‍රයේ ආරම්භක කොටස තමයි ග්‍රහණීය කියලා කියන්නේ. හරි. එතකොට ග්‍රහණියට එන එන්සයිම එද්දි කැම ටික මෙතන වැදිලා තියෙන්නේ නැහැ. මෙහෙම යනවා. යන්නේ ශුද්ධාන්ත්‍රයේ. එතකොට මේ අග්න්‍යාශයෙන් එන එන්සයිම නිසා ආහාර ජීර්ණය වෙන්න ගන්නේ ශුද්ධාන්ත්‍රයේ. හරි. අග්න්‍යාශයෙන් එන එන්සයිම නිසා ආහාර ජීර්ණය වෙන්න ගන්නේ කොහෙදද? ශුද්ධාන්ත්‍රයේ. මේ බලන්න. අග්න්‍යාශයෙන් එනවා එන්සයිම තුනක්. මේ බලන්න තැමිලි පාටින් ලියලා තියෙන එන්සයිම තුනේ නම් ට්‍රිප්සින්, ඇමයිලේස්, ලයිපේස්. මම ආයෙත් කියනවා පුතේ ට්‍රිප්සින්, ඇමයිලේස්, ලයිපේස්. පුතේ ට්‍රිප්සින් වලින් කරන්නේ ප්‍රෝටීන පොලිපෙප්ටයිඩ් කරනවා. මේකත් පූර්ණ ජීර්ණයක් නෙමෙයි. පිෂ්ඨය ඇමයිලේස් මගින් මෝල්ටෝස් කරනවා. එකපාරකුත් පිෂ්ඨේ ජීර්ණය වුණානේ. ඔව්.
මුඛයේදී අපි කන කෑමවල තියෙන ඔක්කොම පිෂ්ඨය ටික ජීර්ණය වෙන්නේ නැහැ. තව ඉතුරු වෙන පිෂ්ඨය තියෙනවා. අන්නේ පිෂ්ඨය ටික තමයි අර අග්න්‍යාශයෙන් එන ඇමයිලේස් වලින් මොනවා බවට පත් වෙන්නේ? මෝල්ටෝස් බවට පත් වෙන්නේ. මේකත් අර්ධ ජීර්ණ ඵලයක්. තාම මේ කියන්නේ සම්පූර්ණයෙන් එකක්වත් සම්පූර්ණයෙන් ජීර්ණ වෙලා නැද්ද? නැහැ. තාම එකක්වත් සම්පූර්ණයෙන් ජීර්ණ වෙන්නේ නැහැ. හරි. ඊට පස්සේ අග්න්‍යාශයෙන් එනවා එන්සයිම් එකක්. මොකද්ද නම? ලයිපේස්. ලයිපේස් එන්සයිමෙන් කරන්නේ දරුවෝ ලිපිඩ මේද අම්ල හා ග්ලිසරෝල් බවට පත් කරනවා. ලිපිඩ මේද අම්ල හා ග්ලිසරෝල් කරනවා. ලිපිඩ මේද අම්ල ග්ලිසරෝල් වෙනවා කියන්නේ ඒක සම්පූර්ණ ජීර්ණයක් නේද? ඔව් හරියටම. ඒක සම්පූර්ණ ජීර්ණය. ඒතර මේ වෙනකොට සම්පූර්ණ ජීර්ණය උනේ කවුරු විතරයි? ලිපිඩ විතරයි. එතකොට ලිපිඩ ජීර්ණය වෙන්න කලින් මෙන්න මෙහෙම සීන් එකක් වෙනවා. ඔයාලට මතකද මේ අග්න්‍යාශයක ප්‍රණාලය තියෙනවනේ මේ තියෙන අග්න්‍යාශයෙන් එන ප්‍රණාලය අග්න්‍යාශයක ප්‍රණාලය. ඕකට සම්බන්ධ වෙනවා අක්මාවේ ඉඳන් එන නාලය. පිටෙන් එන්නේ පිත්තාශයෙන් එන්නේ පිටෙන් නෙමෙයි පිත්තාශයෙන් එන්නේ. මෙන්න මේ අක්මාවේ නිපදවන පිට. ඒ පිට අක්මාවේ නිපදවන පිට ගබඩා කරන්නේ කොහෙද? මෙන්න මේ ගැලීම් සටහන බලන්න. පිට නිපදවන්නේ අක්මාවේ. ඒක ගබඩා කරන්නේ පිත්තාශයේ. ඒතර පිත්තාශයේ ගබඩා කරලා තියෙන පිට අන්න පිත්තාශයේ ගබඩා කරලා තියෙන පිට පිත්ත ප්‍රණාලය ඔස්සේ ග්‍රහණීයේ තියෙන කෑම වලට සෙට් වෙනවා. පිටෙන් මොකද කරන්නේ? ජීර්ණයක්ද? නෑ. පිටෙන් කරන්නේ මේවට පේනවද මම මෙතන ලොකු බෝල ඇඳලා තියෙනවා මෙතන චූටි බින්දු ඇඳලා තියෙනවා. මෙතනදි වෙන්නේ පුතේ ආහාරවල අඩංගු ලිපිඩ කොටස් කුඩා ලිපිඩ බිඳිති බවට පත් කිරීමක්. අයි කියනවා විශාල ලිපිඩ කොටස් කුඩා ලිපිඩ බිඳිති බවට පත් කිරීමක්. ඒක ලස්සන වචනයක් කියනවා මේ බලන්න තෛලෝදකරණය. මොකද්ද කියන්නේ? තෛලෝදකරණය. ඒතර තෛලෝදකරණයේදී වෙන්නේ ලිපිඩ වල පෘෂ්ඨ වර්ගඵලය වැඩි කරනවා. පෘෂ්ඨ වර්ගඵලය වැඩි කරාම ලිපිඩ මත මෙන්න මේ ලයිපේස් එන්සයිමයට වැඩ කරන්න ලේසි. අපි දන්නවා පෘෂ්ඨ වර්ගඵලය වැඩි වෙද්දී ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව වැඩි වෙනවා. හරි. එතකොට ලිපිඩ මත මෙන්න මේ ලයිපේස්ට ක්‍රියා කරන්න ලේසි වෙන්න තමයි පෘෂ්ඨ වර්ගඵලය වැඩි කරන්නේ. කියන්නේ බිඳු බවට පත් වෙනවා. ඕකට කියන නම තමයි තෛලෝදකරණය. මේ සටහන තේරුම් ගන්න. පිත නිපදවන්නේ අක්මාවේ ගබඩා කරන්නේ පිත්තාශය. හරි. පිත නිපදවන්නේ අක්මාවේ පිත්තාශය ගබඩා කරන පිත තමයි මොකද වැදගත් වෙන්නේද? තෛලෝදකරණයට වැදගත් වෙන්නේ. හරි. දැන් අපි ආයෙනවා මෙතන. අපි දන්නවා මේ වෙනකොට ලිපිඩ විතරයි ජීර්ණය වෙලා ඉවර. ලිපිඩ වලින් ලයිපේස් මගින් මේ දම්ලහ ග්ලිසරෝල් වුණා. තාම තියෙනවා ජීර්ණය වෙච්ච නැති ඒවා. අන්න. ඔය කෑම ටික දැන් ඉන් තියෙන්නේ ශුද්ධාන්ත්‍රයේදී. ශුද්ධාන්ත්‍රයෙන් ශ්‍රාවය කරනවා. ශුද්ධාන්ත්‍රයට අපි අන්ත්‍රය කියලා කියනවා. අන්ත්‍රයෙන් ශ්‍රාවය කරනවා පුතේ ආන්ත්‍රික යුෂය. ආන්ත්‍රික යුෂය. ආන්ත්‍රික යුෂයේ තියෙනවා එන්සයිම් වර්ග 4ක්. තැඹිලි පාට ටික බලන්න. මෝල්ටේස්, මෝල්ටෝස් නෙමෙයි එන්සයිමේ නම මෝල්ටේස්. මෝල්ටේස්, සුක්‍රේස්, ලැක්ටේස්, පෙප්ටිඩේස්. I කියන්නේ මෝල්ටේස්, සුක්‍රේස්, ලැක්ටේස්, පෙප්ටිඩේස්. පුතේ මෝල්ටේස් වලින් කරන්නේ මෝල්ටෝස් ටික ග්ලූකෝස් බවට පත් කරනවා. මොකද මෝල්ටෝස් කියන ඩයිසැකරයිඩය හැදිලා තියෙන්නේ ග්ලූකෝස් දෙකක් එකතු වෙලා. ග්ලූකෝස් කියන මොනොසැකරයිඩ් දෙක එකතු වෙලා. හරි. එතකොට මෝල්ටේස් වලින් කරන්නේ මෝල්ටෝස් මොනවා බවට පත් කරනවා? ග්ලූකෝස් බවට පත් කරනවා. ඊට පස්සේ සුක්‍රේස් වලින් කරන්නේ සුක්‍රෝස් ග්ලූකෝස් හා ෆ්‍රුක්ටෝස් බවට පත් කරනවා. මොකද හේතුව සුක්‍රෝස් හැදිලා තියෙන්නේ ග්ලූකෝසුයි ෆ්‍රුක්ටෝසුයි එකතු වෙලා. ලැක්ටේස් වලින් කරන්නේ ලැක්ටෝස් ග්ලූකෝස් හා ගැලැක්ටෝස් බවට පත් කරනවා. මේ බලන්න. ග්ලූකෝස් හැදුණා ෆ්‍රුක්ටෝස් හැදුණා ගැලැක්ටෝස්. ග්ලූකෝස් ෆ්‍රුක්ටෝස් ගැලැක්ටෝස් කියන තුන් දෙනාම මොනවද? මොනොසැකරයිඩ්. අන්න කාබෝහයිඩ්‍රේට් වලින් මොනොසැකරයිඩ් හැදිලා ඉවරයි. තාම ප්‍රෝටීන ජීර්ණය වුන්නේ නැහැ නේද? හරි. මේ වෙනකොට ප්‍රෝටීන භාගයට ජීර්ණය වෙලා තියෙනවනේ මොනවද? පොලිපෙප්ටයිඩ්. ඒ පොලිපෙප්ටයිඩ් මත ක්‍රියා කරනවා එන්සයිමයක්. එයාගේ නම තමයි පෙප්ටිඩේස්. මොකද්ද නම? පෙප්ටිඩේස්. පෙප්ටිඩේස් වලින් වෙන්නේ පොලිපෙප්ටයිඩ් ටික ඇමයිනෝ අම්ල බවට පත් වෙනවා. අන්න එතකොට ඔයාලට තේරෙනවා ඒ කියන්නේ මේ වෙනකොට මොකක්ද ජීර්ණය වෙලා ඉවරයිද? ප්‍රෝටීනත් ජීර්ණය වෙලා ඉවරයි. ඒ කියන්නේ ආහාර ජීර්ණයේදී කාබෝහයිඩ්‍රේට් වලින් මොනොසැකරයිඩ් හැදුනා. ප්‍රෝටීන වලින් ඇමයිනෝ අම්ල හැදුනා. ලිපිඩ වලින් මේද අම්ල හා ග්ලිසරෝල් හැදුනා. ඔන්න ආහාරය රසායනික වශයෙන් සම්පූර්ණයෙන් මොනවා වෙලා ඉවරයිද? ජීර්ණය වෙලා ඉවරයි. පිටෙන් මොකද කරන්නේ? තෛලෝද කරන්නේ. ඒ කියන්නේ විශාල ලිපිඩ කොටස් කුඩා ලිපිඩ බිඳිති බවට පත් කරනවා. එතකොට ලිපිඩ ජීර්ණය කරන්න ලේසි වෙනවා. හරි. පුතේ මේ එන්සයිම ටික එන්සයිම කොහේදීද ශ්‍රාවය වෙන්නේ? කොහේදීද මේවා වැඩ කරන්නේ? මේවෙන් මොනවද කරන්නේ කියන එක පට්ට වැදගත්. ඒ නිසා මේ ටික හොඳට බලාගන්න. අපි ආයෙත් හම්බ වෙමු අලුත් වීඩියෝ එකකින්.